තවතිසාලොවෙන් වැඩි දේවතාවියක් වැනි ඔබට පරදී නෙළුම් මල් පෙති කල්ප කාලයක් අපි මේ ලෙසින් ගෙවන්නැති හිතට දැනුනේ නිසාවෙන් නැති ඔබගේ මනමාලකම් මාගේ සබකෝලකම් මුළුමනින් නිම කළා තේරුණා ඔබගේ මනමාලකම් මාගේ සබකෝලකම් මුළුමනින් නිම කළා තේරුණා ආදරින් මා ඔබේ නිවෙනවා තවතිසාලොවෙන් වැඩි දේවතාවියක් වැනි ඔබට පරදී නෙළුම් මල් පෙති ඇවිද යන්න තුහින මාවතේ පාර කියන සිතියමක් වගේ නේත්‍රාවන් ඔබේ දිලෙනවා ඔබගේ ළඟදි ගෙවෙන ජීවිතේ තබන පියවරක් දිගේ සේනා අස්වැසුම් ගෙනෙනවා ආදරින් මා ඔබේ නිවෙනවා තවතිසාලොවෙන් වැඩි දේවතාවියක් වැනි ඔබට පරදී නෙළුම් මල් පෙති බලන හැම දසන්තයේ ඔබගේ නුවම මට මැවී පෙනේ ආශාවන් ගඟුල් උතුරවා ඇඟිලි ගනිමි මම අනාගතේ පැතිර ඉන්න පපුතුරේ ඔබේ දෝරේ යන හැඟුම් අහුලලා ආදරෙන් මා ඔබේ නිවෙනවා ඔබගේ මනමාලකම් මාගේ සබකෝලකම් මුළුමනින් නිම කළා තේරුණා ඔබගේ මනමාලකම් මාගේ සබකෝලකම් මුළුමනින් නිම කළා තේරුණා ආදරින් මා ඔබේ නිවෙනවා තවතිසාලොවෙන් වැඩි දේවතාවියක්
හරි පරිස්සමෙන් රැකගත් රන් පියුමයි පුතනුබ සුරතින් කැඳවා ගෙන
පෙපුල් කියූ හැටි අදටත් නැහැ අමතක වන්නේ ආදරය ඇයයිදු මගේ පනයි අද ඔබගේ සෙවනේ පුතුනේ ජීවිතය ගලයි කාලය ඉගිලෙයි ඔබෙ කුලගේ නිනි පහන්දිලේ ඔබෙ කුලගේ නිනි පහන්දිලේ මට මතකයි ඈ ඉපදුනුදා මා දෙස හෙළුවා සුරතල් සිනා පුත ඒ හසරල් පිරිමුව අද ඔබගේ රැකගන්න මාගේ පනයි සුරතේ එල්ලී මෙදා ඔබේ පියමැන යන යුවතී මගේ ලෝකේ ආදරේ පිරු සුරතල් දඟකාරී ඒ හසරැල් පිය සෙනෙහස මුමුණයි විවාහ ජීවිතයේ අයිතිකාරයාණන් වන දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ
අද දවසේ සිට දෙවියන් වහන්සේට විශ්වාසවන්තව ශුද්ධවන්ත පවුලක් ගොඩනැගීමයි. එසේනම් දයාබර දරුවනි අපි ඔබ දෙපළ වෙනුවෙන් දෙවි පියාණන් වහන්සේට යාඥා කරනවා අදින් ඔබ ආරම්භන මේ වාසනාවන්ත විවාහ ජීවිතය දේව ප්‍රේමයේ සලකුණු බවට පත් වෙමින් සුදෝ පවුලේ ආදර්ශය තුළ බලවත් වන පවුල් ජීවිතයක් ඔබ දෙපළට ලැබෙන්න කියලා. එසේනම් ප්‍රේමවන්තේනි මේ දරුවන් දෙපළ හා එක්වී මෙම යාගයේ පුද කිරීමට අපව සූදානම් කරමින් ඉල්ලා අප අතින් සිදු වී තිබෙන වැරදි අඩුපාඩුකම් පිළිගෙන සමිදානන් වහන්සේගෙන් සමාවිල්ලා නිහඬව යාඥා කරමු. සහෝදර සහෝදරියනි ඔබටද මා පව් කළ බව කියමේ සිතින් වචනින් ක්‍රියාවෙන් සහ අතපස කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියගෙන්ද සියලු සුරදූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මේ අවනත විලා සිටිමි. සර්වබලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේට අප සැම පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපි යාඥා කරමු. දෙවි පියාණනි ඔබ වහන්සේ විවාහ බන්ධනය සුදෝ අභිරහසක් කළසේක. ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය සභාවට ඇති ප්‍රේමයට ඒ සංකේතයක් කළසේක. සචිනී සහ රශ්මික උදෙසා අප කරන යාඥාව ඇසුව මැනව ඔබ වහන්සේ කෙරෙහිද ඔවුන් එකිනෙකා කෙරෙහිද විශ්වාසයෙන් යුක්තව අද දින ඔවුන් අන්‍යෝන්‍ය ප්‍රේම කිවිසුමෙන් බැඳෙන්නෝය. මේ ප්‍රේමේ සත්‍යතාවයට ඔවුන්ගේ ජීවිත මගින් සාක්ෂි දැරීමට වරම් දුන මැනව මේ කිද අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සාම අපට ලැබේවා. අපි දැන් වාඩි වී දේව වචනයට සවන් දෙමු. දේව ප්‍රකාශනය පවුල්තුමන් විසින් කොරින්තුවන්ට නිරලද පළමු හසනෙන් උපුටාගත් කොටසකි. මේවාට වඩා උතුම් දේමනාව කෙරෙහි අතිශයින් ආශාවන්න. දැන් මම ඔබට වඩාත් විශිෂ්ට මාර්ගයක් පෙන්වෙමි. මා මිනිස්සුන්ගෙන්ද දේවදූතයන්ගෙන්ද භාෂාවලින් කතා කරත් ප්‍රේමය මට නැතිනම් මම ഘോഷා කරන ගාන්ටාරකට හෝ කටුකරාවය දෙන කෛලාත්මයකට හෝ සමාන වෙමි. දිවසකි දෙසීමේ වර්ම මට තිබුණත් සියලු අභිරහස් ගැන අවබෝධයෙන්ද සකල ඥානයෙන්ද මට ඇතත් කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට නැතිනම් මම හිස් තැනැත්තෙකි. දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත් මාගේ සිරුර ගිනි පූජාව සඳහා බිලි දුන්නත් ප්‍රේමය මට නැතිනම් මට කිසි පළක් නැත. ප්‍රේමය ඉවසිලිවන්තය, කරුණාවන්තය. ප්‍රේමය ඊර්ෂ්‍යා වන්නේ නැත, පරාටු කරගන්නේ නැත, උඩගු වන්නේ නැත. ප්‍රේමය අවිනීත නොවේ, ආත්මාර්ථකාමී නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනී. ප්‍රේමය අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවේ, හරි දේ ගැන ප්‍රීති වේ. ප්‍රේමය සියල්ල උසුලයි. ප්‍රේමයෙහි විශ්වාසවන්තට ඉමක් නැත, බලාපොරොත්තුට නිමක් නැත.
ඉවසීමට අගයක් නැත. ප්‍රේමය සදාතනිකය. දිවැස්සකි උවද පහව යන්නේය. විවිධ ශබ්ද දෙසීමේ උවද නිමවන්නේය. ඥානය උවද නැතිවන්නේය. දේව වචනය මෙසේය. දිව්‍යන් වහන්සේට සෝස්ත්‍ර වේවා. නිවන මාගේ සදාතනික වාසය වන්නේ සමිදානන්ගේ නිවන මාගේ සදාතනික වාසය වන්නේ දෙවි සමිදානෝ මයනේරානෝ අගහිඟ මට නැත්තේ නිසල බිම්මතින් මා සත පන්නේ දමිටුමගේ මා ගෙන කිසි බිය මට නැත්තේ ඔබගේ කෙවිතෙන් මගේ පහසුරා ගෙන යයි සැනසුම් මග ඔස්සේ සතුරන් හමුවේ ඔබ මා කැඳවා මා ආලේප කළේ යහපත මෙන් කරුණාවද ඔබගේ දිවි හිමියෙන් මා හාවන්නේ සුබවචනද ප්‍රේම නොකරන්නා දෙවියන් වහන්සේ නාදුනයි මන්ද දෙවියන් වහන්සේ ප්‍රේමය දෙවියන් වහන්සේ අපට ප්‍රේම කළසේක් නම් අපත් එකිනෙකාට ප්‍රේම කළ යුතුය සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා සුවිශේෂක චාම්තුමන් විසින් ලියන ලද සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. සමිදානනී ඔබ වහන්සේට මහිම වේවා. මාගේ ආඥාව නම් මා ඔබට ප්‍රේම කළා මෙන්ම ඔබද එකිනෙකාට ප්‍රේම කරන්න යනුයි. යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. මා ඔබට අනකරන දේ ඔබ කරන්නහු නම් ඔබ මාගේ මිතුරන්ය. මෙතැන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි.
මන්ද දාසෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදනී. එහෙත් මාගේ පියාණන් වහන්සේගෙන් මායසූ සියල්ලම මා ඔබට දන්වා වදාළ බැවින් මම ඔබට මිත්‍රයන් යයි කියමි. ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබව තෝරාගෙන පත් කළෙමි. මා එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත් ඔබේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුවද ඔවුන් වහන්සේ ඔබට දෙන පිණිසත්ය. මා ඔබට අනකරන දේ මේය, එකිනෙකාට ප්‍රේම කරන්න. අප ස්වාමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංශය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. මොහොතකට වාඩි වන්න. මාදයාබර සාචිනී මාදයාබර රශ්මික දයාබර දුවේ පුතේ පළමු කොට ඔබට සුබ පතනවා. අදින් ඔබ ආරම්භන මේ මහා අභිරහස්මක ජීවිතය තුළින් දෙවි පියාණන් වහන්සේගේ කියා නිම කළ නොහැකි දේවාශිර්වාදය වරප්‍රසාදය ඔබ දෙපළට ලැබෙන ශ්‍රී සුබ විවාහ මංගල දිනයකට දේවාශිර්වාදය ලැබෙන්න කියලා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දයාබර සචිනි දයාබර රශ්මික දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට දුන්නු ජීවිතයෙන් අනතුරුව, මොකද ජීවිතයේ දුන්නේ දෙවියන් වහන්සේ, මනුෂ්‍යයාට දුන්නු අති සුවිශේෂීම තිලිනය තෑග්ග තමයි විවාහ ජීවිතය. සක්‍රමේන්තු ආරම්භ වෙන්නේ විවාහ ජීවිතේ නැමැති සක්‍රමේන්තුව තුල. දහම් ගුරුවරයෙක් ලෙස ඔබ දන්නවා සක්‍රමේන්තු ජීවිතය. එතකොට විවාහය නැමැති සක්‍රමේන්තුව පුරාණ ගිවිසුමේ තමයි දෙවියන් වහන්සේ ආරම්භ කරන්නේ ආදම් සහ ඒව නැමැති මේ දෙදෙනාව එකට ගෙනල්ලා සුගති උද්‍යානයේ ස්ථාපිත කිරීම තුළ. නිසා බැවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේ දයාබර සචිනි දයාබර රශ්මික මනුෂ්‍යයාට ජීවිතය දුන්නයින් පස්සේ දුන්නු වටිනාම තිලිනය වටිනාම තෑග්ග තමයි දයාබර දුවේ පුතේ විවාහ ජීවිතය. ඒ අනුව අද ඔබ දෙපළ ඒ විවාහ ජීවිතයටයි ඇතුල් වෙන්නේ. අද මම ස්වාමි කෙනෙක් වෙලා ඔබ දෙන්නව මේ විවාහ ජීවිතය නැමැති සක්‍රමේන්තුවට ගෙන යන්නට ප්‍රධාන වුණෙත් කුමක්ද? මගේ දෙමව්පියන්ගේ විවාහ ජීවිතය. මගේ අම්මා තාත්තා විවාහ ජීවිතයට ඇතුල් වූ නිසා තමයි මම ඒ විවාහය තුළින් දරුවෙක් විදියට මෙලොවට ආවේ. එනිසා හරි වැදගත් විවාහ ජීවිතය දෙවියන් වහන්සේගේම සුවිශේෂී තෑග්ගක් ලෙස දකින එක. අපි යමු අද දවසේ අප කියවන්නට යෙදුණු සුදෝ සුවිශේෂය දෙසට. ජේසුස් ස්වාමීන් වහන්සේ තාමත්ම ලස්සනට අපිට මතක් කරනවා විවාහ ජීවිතයට ඇතුල් වන අයගෙන් මොනවද උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කියලා. උන්වහන්සේ කියනවා මා ඔබට
ප්‍රේම කලාක් මෙන්ම ඔබද එකිනෙකාට ප්‍රේම කරන්න. යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නොමැත. දයාබර සචිනි, දයාබර රශ්මික, ඔබට යහපත් ස්වාමි පුරුෂයෙක් වෙන්නට පුළුවන් වෙන්නේ ඔබට සාර්ථක බිරිඳක් වෙන්නට පුළුවන් වෙන්නේ වෙන කිසි දෙයක් තුල නොවේයි, ප්‍රේමය තුල පමණයි. කොච්චර සල්ලි වාගේ තිබුණත්, කොච්චර ධන සම්පත් තිබුණත්, මොන තරම් සමාජීය වශයෙන් පිළිගැනීමක් තිබුණත්, දයාබරදුවේ පුතේ මතක තබා ගන්න, ඒ කිසි දෙයක් වටින්නේ නැහැ විවාහ ජීවිතය තුල ඔබ දෙදෙනා එකිනෙක කෙනාට ප්‍රේම කිරීමට ඔබ අපොහොසත් වුණොත්, රශ්මික ඔබ සචිනිට, සචිනි ඔබ රශ්මිකට ආදරය කරන්න, ප්‍රේම කරන්න, ඔබ දෙපළ එකිනෙක කෙනා වෙනුවෙන් ජීවත් වෙන්නට ඔබ අපොහොසත් වුණොත් ඔබේ විවාහ ජීවිතය වැඩි කල පවතින්නේ නැහැ. ඒකට හේතුව තමයි විවාහ ජීවිතේ එච්චර ලේසි නෑ. හිතන්න එපා මේක රෝසමල් යහනාවක් කියලා. පැහැදිලිද? අද ඔය බොහොම එකට ලං වෙලා තුරුල් වෙලා හිටියට ටික දවසක් යද්දී ඔය තුරුල් වීන් ආදරය වෙන්නේ නැහැ. ඔබේ ගෙදර ඔබ හැදෙද්දී ඔබ දකින්න ඇති ඔබේ අම්මා තාත්තා තුල කොච්චරනම් ගැටුම් විවාහ ජීවිතයේ තුල තියෙන්නට තිබුණාද කියලා ඔබ දකින්නට ඇති. විවාහ ජීවිතේ ලේසි නැහැ. අද මේ ලස්සනට සරසලා මල් දාලා ලස්සනට ඇද පැලඳගෙන ටයි කෝට් දාලා ආවට සැබෑ ජීවිතය පටන් ගන්නේ ඔබ දෙන්න හෙට ඉඳලා. ඔබ දෙන්න සැබෑ ජීවිතයට හෙට ඉඳලා ඇතුල් වෙද්දී දයාබර සචිනි ඔබ රශ්මිකගේ ගොඩක් දුර්වලකම් දකින්නට පටන් ගන්නවා. රශ්මික ඔබ සචිනිගේ දුර්වලකම් වැඩිපුර දකින්නේ, වැඩිපුර හඳුනාගන්නේ ඔබ සැබෑ ජීවිතය ඔබ අයත් එක්ක, ඔබ ඔහුත් එක්ක ගත කිරීම තුල. මොකද ආදරය කරන කාලේ බොහෝ වෙලාවට වෙස් මුහුණවල්නේ දාගෙන ඉන්නේ. වෙස් මුහුණවල් දාගෙන ඉන්නේ ආදරය කරන කාලේ. සමහරුගේ වෙස් මුහුණ ගොඩාක් ඝනකම්, ඇත්ත මුහුණ පේන්නේ. සචිනි රශ්මිකව හරියට හඳුනගන්නේ ඉදිරි මාස 5-6 අවුරුද්ද තුල. දෙන්නම එහෙමයි. එතකොට වෙස් මුහුණ ගැලවෙනවා. වෙස් මුහුණවල් ගැලවෙන්න පටන් ගද්දී මොනවද දකින්නේ? සැබෑ මුහුණ. රශ්මිකට හැඟෙන්නට පුළුවන් අනේ මම හිතපු කෙනා නෙවෙයි සචිනි. සචිනිට හැඟෙන්නට පුළුවන් මම හිතපු කෙනා නෙවෙයි රශ්මික අපිට වැරදුනාද කියලා. කරන්න දෙයක් නැහැ. ගහන්න වෙනවා බැඳගත්තු බෙරේකේ අවසානයේ වෙන තෙක්ම යන්න වෙනවා ඉස්සරහට ඉදිරියට කැමති වුණත් අකමැති වුණත් ඒ වෙලාවේදී මොනවද කරන්න තියෙන්නේ? සචිනි රශ්මික එක දෙයයි කරන්න තියෙන්නේ. යේසු කියනවා තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. යේසු ආදරය කළා වගේ ඒ වෙලාවේදී සචිනි රශ්මිකට ආදරය කරන්න පටන් ගන්න ඕන. රශ්මික ජේසු අපිට ආදරය කළා වගේ සචිනිට ප්‍රේම කරන්න පටන් ගන්නට අවශ්‍යයි. මොකද අපිට පුළුවන් මිනිසුන්ගේ ශක්තියින් වලට ආදරය කරන්න. ඒක හරි ලේසි. මිනිස්සුන්ගේ හැකියාවන් වලට, දක්ෂතාවයන් වලට අපිට ආදරය කරන එක, ප්‍රේම කරන එක හරි ලේසි.
මිනිසුන්ගේ දුර්වලකම් වලට අඩුපාඩුකම් වලට ආදරය කරන එක අමාරුයි. ඒ අවස්ථාවේදී ඔබ දෙන්න මොනවද කරන්නට ඕනේ? වැරදි අඩුපාඩුකම් දැක්කත් දුර්වලකම් දැක්කත් අඩුපාඩුකම් දැක්කත් මොකද කරන්නට ඕනේ? ඒවා හරියට අර කාපට් එක යට තිබෙන වැලි ටික වගේ කුණු ටික වගේ ජරාව ටික වගේ ගණන් නොගෙන අතු ගාගෙන ඉස්සරහට යනවා වගේ ඔබගේ දුර්වලකම් දකිද්දී එකිනෙකාට ආදරය කරන්න. එකිනෙකනාට ප්‍රේම කරන්න. එකිනෙකනා වෙනුවෙන් ජීවත් වන්න. දෙවෙනි කාරණාව විවාහ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ යාඥාව තුල. අද අපි දකිනවා දයාබර දුවේ පුතේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මිනිසුන්ට යාඥා කරන්න වෙලාවක් නැහැ. අපි එක දෙයක් මතක තියාගන්න ඕන අපිට මොනතරම් දේවල් ජීවිතේ තිබුණත් අපිට සැනසීම තියෙන්නේ දෙවියන් වහන්සේ තුල. අපිට සතුට තියෙන්නේ අපිට ප්‍රීතිය තිබෙන්නේ වෙන කිසි දෙයක් තුල නෙවෙයි යාඥාව තුල. ජීවිතයේ දුක වේදනාව දැනෙද්දී ජීවිතයේ ප්‍රශ්න කරදර එද්දී දෙන්න ගරාදි වැටට ඇවිල්ලා මේ ගරාදි වැටේ දැන ගහගෙන දෙන්නා විවාහයේ දවසේ දුන්නු පොරොන්දුවේදී අත් දෙක අල්ලගෙන ඒ පොරොන්දුව දෙනවා වගේ ඔබ දෙන්නගේ ජීවිතය තුළ අභියෝග දිග හැරෙද්දි මොකද කරන්නට ඕනේ? දෙන්න එකට ඇවිල්ලා ඇස් දෙකේ කඳුළු පුරවගෙන ඇස් දෙකේ තිබෙන කඳුළුත් එක්ක මේ ගරාදි වැටේ දැන ගහලා යාඥාව තුළ දෙවියන් දිහා බලාගෙන සප්‍රසාද වහන්සේ දිහා බලාගෙන සුද්ධෝ පවුලේ ආදර්ශය දිහා බලාගෙන සාන්ත ආනා ජෝකීරු නැමැති ඒ ආදර්ශවත් දේව මෑණියන්ව මෙලවට බිහි කරපු සුද්ධවන්ත අම්මා තාත්තා දිහා බලාගෙන ඔබ යාඥාව තුළ උත්තර හෙව්වොතින් දයාබර දුවේ පුතේ ඔබ සාර්ථක වෙනවා නොඅනුමානයි. මොකද ප්‍රශ්නවලට උත්තර තිබෙන්නේ යාඥාව තුළ. ගැටුම් වලට උත්තර තිබෙන්නේ යාඥාව තුළ. ඒවා වෙන කිසි දෙයකට දෙන්න බෑ. අපේ පූජක ජීවිතයට අපි අත්දැකලා තිබෙනවා. අපි මිනිසුන් නිතරම දේශනා කරනවා යාඥා කරන්න. යාඥාව තරම් දෙවියන් වහන්සේ අපට ඇහුම්කම් දෙන වෙන කිසිම ක්‍රමයක් නැහැ. දයාබර සචිනී දයාබර රශ්මික සයාඥාව හරි වැදගත්. ඒකයි කල්කටාවේ සුදෝ තෙරේසා මෞතුමිය කියන්නේ මුල අවසානය දක්වාම එකට ජීවත් වෙනවා කියලා. තුන්වෙනි කාරණාව සහ අවසාන කාරණාව විවාහයේ ලස්සන නැති කරන සැකයට අවිශ්වාසයට ඔබේ විවාහ ජීවිතයට බලපාන්නට ඉඩ නොදෙන්න. අද අපි දකිනවා බොහෝ අයගේ විවාහ ජීවිතයට කනකොකා හඬරන්නේ වෙන කිසි දෙයක් හින්දා නෙවෙයි සැකය අවිශ්වාසය නිසායි. ඔබ දෙන්න අතර සැකය අවිශ්වාසය මතුවන යම් කිසි දෙයක් ඇති වුණොතින් එය එදිනම निराකරණය කරගන්න. එදා රාත්‍රියේ නින්දට යන්නට එපා. සැකයට බඳුන් වන අවිශ්වාසයට බඳුන් වන මොනවා හරි දෙයක් තිබුණොත් දෙන්න එකට වාඩි වෙලා ඉඳගෙන සැකය අවිශ්වාසය දුරලාගෙන එදින රාත්‍රියට ඇතුල් වෙන්න. හේතුව සැකය අවිශ්වාසය විවාහ ජීවිතයට ආවොතින් ඒක එච්චරම සුබදායක නැහැ. එය දික්කසාදයෙන් කෙලවර වන දෙයක් බවට පත්වෙන්න පුළුවන්. එම නිසා දයාබර රශ්මික දයාබර සචිනි අපි ඔබ දෙපළට සුබ පතනවා. අදින් ඔබ අරඹන මේ වාසනාවන්ත ජීවිතය තුළ දෙවි පියාණන් වහන්සේගේ බහුල ආශිර්වාද ලබමින් ඔබගේ දිවි ගමන දේව ප්‍රේමේ සලකුණක් බවට පත්වන්න කියලා. ඒ ආශිර්වාදේ පතා මේ දරුවන් දෙපළ හා එක් වී අප හැම යාඥා කරමු, කනලව් කරමු. ආමේන්.
සරණ බැඳුම් පිළිවෙත සඳහා නැගිට සිටින්න සාක්ෂියට පෙනී සිටින දෙපළ ඉදිරියට පැමිණෙන්න එසේය කියා පිළිතුරු දෙන්න. සචිනි හා රශ්මික යන ඔබ විවාහයේ මාර්ගයෙන් තම තමන් එකිනෙකා වෙත කැපවනු පිණිස මෙහි පැමිණියේ ඔබගේම හෘදයාංගම නිදහස් තෝරා ගැනීමෙන්ද මෙතැන් සිට ඔබගේ මුළු ජීවිත කාලය තුළදීම ස්වාමි පුරුෂයාද භාර්යාවද වශයෙන් එකිනෙකා කෙරෙහි ප්‍රේමයත් ගෞරවයත් ඔබ දක්වන්නාහුද දෙවියන් වහන්සේ වෙතින් ඔබ ලබන්නට යන දරුවන් ප්‍රේමයෙන් යුතුව බාරගෙන ක්‍රිස්තුන් වහන්සේ හා සුදෝ සභාවේ ධර්මය අනුව ඔබ ඔබගේ දරුවන් ඇති දැඩි කරන්නහුද විවාහ ජීවිතයට ඇතුළත් වීම ඔබ දෙපළගේ කැමැත්ත වන බැවින් ඔබගේ දකුණු අත් දෙක දැන් එකට එකතු කර දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ සභාව ඉදිරියේ ඔබගේ නිදහස් කැමැත්ත ප්‍රකාශ කරන්න. රශ්මික වන මම සචිනි වන ඔබ මාගේ භාර්යාව කොට බාර ගනිමි. අවසනාවක් කල්දී හිඩ දුකේදී හා සුවසැපේදී ඔබට විශ්වාසවන්ත වන්නට මම පොරොන්දු වෙමි. මාගේ මුළු ජීවිත කාලය තුළදීම මම ඔබට ප්‍රේම කරමි. මම ඔබට ගෞරව කරමි. සචිනි වන මම රශ්මික වන ඔබ මාගේ ස්වාමි පුරුෂයා කොට බාර ගනිමි. වාසනාවත් කල්හිද අවාසනාවත් කල්හිද ලෙඩ දුකේදී හා සුව සැපේදීද ඔබට විශ්වාසවන්ත වන්නට මම පොරොන්දු වෙමි. මාගේ මුළු ජීවිත කාලය තුලදීම මම ඔබට ප්‍රේම කරමි. මම ඔබට ගෞරව කරමි. සුදෝ සභාවේ ඉදිරිපිටදී ඔබ ඔබගේ කැමැත්ත ප්‍රකාශ කළාහුය. සමිදානන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ දෙපළ සපුරාලන සේක්වා. දෙවියන් වහන්සේ විසින් එක් කරන ඔබ මිනිසා විසින් වෙන් නොකළ යුතුය. දෙවි ස්වාමිනී අපි ඔබ වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරන මේ මුදු සහ මේ මාලේ ආශිර්වාද කළ මැනව. ඒවා පළඳින්න වුන්හට ඔවුන් කෙරේ නිරතුරුව ගැඹුරු විශ්වාසයකින් පසුවන්න පිහිටුව මැනව. ඔවුන් වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් සාමයෙන්ද සුහද සිතින් හා ප්‍රේමයෙන්ද යුතුව ජීවත් වෙත්වා. මේ කීදේ අපගේම සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාම අපට ලැබේවා. ආමේන්. සචිනි මාගේ ප්‍රේමය එකමුතු ප්‍රමේයීම සලකුණු වශයෙන් මේ තුල පියාණන්ගෙන් පුත්‍රයන්ගෙන් සුදාදමයන්ගෙන් නාමයෙන්
රශ්මික මාගේ ප්‍රේමය හා එකමුතුකමේද සලකුණ වශයෙන් මේ මුදුව පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් පළඳිමි. දෙමව්පියන්ද යන්න පහන් දල්වන්නට දෙමව්පියන්ද යන්න පහන් දල්වන්නට පුරවන් ඔබේ ආලෝකයෙන් අපි සුදතුම් පියතුමා ප්‍රමුඛ සමස්ත පූජක පැවිදි ගිහි සභාවට වඩාත් අරුත්බර ලෙස සමිඳු වදන ලෝ සෞසත වෙත පතල කරන්නටද දේව රාජ්‍යයේ වටිනාකම් මිනිස් සික්සතන් වෙත රෝපණය කරන්නටද අවැසි සුදත් සත්වරම් නොඅඩුව ලැබෙන පිණිසද අතිනත ගන්නා පාදරණීය සචිනි සහ රශ්මික යුවලට සමිඳුන් ඉදිරියේ දෙදෙනෙක් නොව එකම මාංශයක් ලෙස සතුට දුක හා ජය පරාජය සමව භුක්ති විඳිමින් සදාකල් සමිඳුන් රැකවරණය තුල කල් යවන්නට හැකිවනු පිණිසද දේවී පියාණනි නව යුවලට ජීවිත තිලිනය ලබා දුන් ඔවුන්ගේ ආදර දෙමව්පියන්ටද ඔවුන්ගේ ජීවිතවලට දිරිදුන් සියලුම සොයුරු සොයුරියන් නෑ හිත මිතුරන් ආදී සෑම සියලු දෙනාටම සමිඳු ආශිර්වාදය තුල බහුල දේව වරප්‍රසාද ලැබ නිරෝගී සුව සම්පත් ලැබ ගන්නටද සතුටින් දිවි ගෙවන්නටද හැකිවනු පිණිසද
යාඥා කරමු. දේවී පියාණනි අප ආදරණීය යුවළ සමිඳුන් අභිමත පරිදි දරු සම්පත් ලැබ සභාවේ උන්නතිය සඳහා දායක වෙමින්ද සෑම යහපතකදී හා යහපතකදී සමිඳුන් තුල දිව්‍ය සංරක්ෂණය අත්දකිමින් කල් හරින්නටද අප නව යුවළට අවැසි වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අපි ඔබට යාඥා කරමු. සුළු මොහොතක් මේ සියල්ල හමුවේ දේව ප්‍රේමයට නතු වෙන්නට වරම් පතා නිහඬව යාඥා කරන්න. මේකේදී අපගේම සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දේශාම අපට ලැබේවා. පඬු පිදීමේ පිළිවෙතට අපි දැන් සහභාගී වෙමු. අපි හැම කෙනෙක්ම දනින් වැටි දෙයක් වැඳගෙන ජීවමාන ජේසුව අප මැදට පිළිගනිමු. එසේය පියාණනි ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහෙන් ඔබ වහන්සේගේ ආත්මය අනහසෙන් පතිත වන පිළිමෙන් මෙම පඬුරු මත වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙන් අපි දැන් අවනතව අයදිමු. අපේ සේ අදිරුවේ මේ පඬුරු අපෝ දෙසාප සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේම ශ්‍රී ශරීරයා ශුරුධීරයක් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් වහන්සේව පවරා දෙමේ පූපය රැගෙන තුති පුදමින් කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැමමෙන්ගෙන් අනුභව කරන්න මක්නිසාදයත් මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශ්‍රී ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු ඔවුන්වහන්සේ මිදි රසින් පිරුණු කුසලානයද රැගෙන නැවත මහෝත්තම දෙවියන් වහන්සේට තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක.
ඔබ සෑම මෙයින් ගෙන පානය කරන්න. මක්නිසාදයත් මේ අභිනව වූ අනන්තද ගිවිස්සුමේ මාගේ රුධීර කුසලානයයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද බොහෝ දෙනා උදෙසාද මේ රුධීරය වගුරුවනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස ප්‍රකාශ කරමින් සොමිලෝගේ මරණ උපය අනුභව කරලා සැමවිට පානය කරලා කුසලාලයේ අද හමු සොමිල යලි වඩිනා බව අද හමු සොමිල යලි එහෙ සමිධානනි උන්වහන්සේගේ මරණයද තානයද ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටිමින් ඔබ වහන්සේට තේවා පුද කිරීමට අපව සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුන් වහන්සේගේම ශ්‍රී ශරීරයට ශිරුදීරයට සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනතව අයද සිටිමු. සමිධානනි මුල්ලුවේ පැදර පවත්නා වූ වහන්සේගේ සාන්ත සභාව සිහි කළ මැනව 14 වන ලියෝ නැමැති අප සසුන් නෙඩේරානන්ද මල්කම් රංජිත් නැමැති අප රාජගුරු හිමිපානන්ද රාජගුරු මණ්ඩලයේද සකල පූජක පිරිසද පැවිදි වූ වන්ද මේ ආගයට හවුල් වෙන දූපතුන්ද සමග එම සභාව දයාගුණයෙන් පරිපූර්ණ වන්නට සලස්වන මැනව. උත්තානයේ අපේක්ෂාව තුළ මිය ගිය අපගේ දෙමව්පියන්ද සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකය වෙතට ඔවුන් පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන අති පාරිශුද්ධ කුමරි මරියෝත්තමාවන්ද ඕතුමියගේ වෘද්ධ ශුද්ධවත්පත සුදෝජ්ජසේ මිනිඳුන්ද භාග්‍යවත් අපොස්තුල වරුන්ද සාන්තානා මෑණියන්ද සුදෝජ්ජසේ වාස්මිනිඳුන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව. තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේම පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවිපියාණනි සුදාත්මයාණන් වහන්සේ හා සමග එක්ව වැඩ වසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත්වේවා.
දෙවියන් වහන්සේ කළාය මිනිසා වෙන් නොකෙරේවායි වදාළ සමිඳුන් අනුව යාමට වරම්පතා මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහිද ඉටු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වාදක ණයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවලට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා සමිදානනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ආවනතව අය දෙමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වේ. අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙස්සෙන්නෙමු. මක්නිසාද රාජ්‍යද බලයද මහිමේද සදාත්ම වහන්සේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනි, ඔබ වහන්සේ අපගේ පාපයන් නොදකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි අප සභාවට, අප ලෝකයට, අප දේශයට, අප පවුල් වලට සාමයද සමගිය දානය කිරීමට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදහටම වැජබෙන සේක, රජකම් කරන සේක. සමිදානන් වහන්සේම ගෙන ආ සාමය සමාදානය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අප එකිනෙක කෙනාට සාමය පතමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේව බැටළු පෝතකයාණෙනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේව බැටළු පෝතකයාණෙනි, අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේව බැටළු පෝතකයාණෙනි, අපට සාමය දුන මැනව. මෙන්න දේව බැටළු පෝතකයාණෝ. සචිනි, රශ්මික, ඔබ දෙදෙනාව විවාහයට ගෙන ගියා පමණක් නොවේ. ඔබ ඉදිරියෙන්ද ඔබ පිටුපසින්ද ඔබ දෙපසින්ද සිටිමින් ඔබව ශුද්ධවන්ත පෞල් ජීවිතයේ වරම් වලින් පුරවන ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ භෝජනයේ කැඳවීම ලැබූ අපි භාග්‍යවන්තයෝ වන්නෙමු. සමිදානෙනි, ඔබ වහන්සේ මාතුරට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවන්නේය.
අපි සුදනාම දනගස්සමු. දෙවි ස්වාමිනී සචිනී සහ රශ්මික වෙනුවෙන් අප ඔබ වහන්සේගේ කරුණාව අයදෙමින් ලබා ගත්තා වූ සප්‍රසාදීය සමිදානන් වහන්සේ තුළ ඔවුන්ගේ හදවත් එක්සේ සත් කළ මැනව. මේකීද අපගේම සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සාම අපට ලැබේවා. ආමේන්. මොහොතකට වාඩි වන්න. යතුමා ගරු කන්‍යා සොහොයුරියන් එවැගේම අද මේ පූජාසනයේ හමුවෙහි අතිනතගත් ඔබ දෙපළ දයාබර දෙමව්පියන් නෑදෑ හිත මිතුරන් ඇතුළු ඔබ සියලු දෙනාගේම අවසරයි. පළඟතුරේ සාන්තානා දහම් පාසලේ දහම් ගුරුවරියක ලෙස සේවය කරන ඔබට කෘතගුණ දැක්වීම සඳහා මා මේ අවස්ථාවක් කරගන්නවා. ප්‍රථමයෙන්ම විවාහ බන්ධන වූවන්ගේ සැනසීමත් බලාපොරොත්තුවත් වූ සුද්ධ වූ ආනා මුනිස්වරියගේ බහුල මැදහත් පිහිට ලැබෙන සුබ අනාගතයකට සුබ විවාහ දිවියකට ඔබ දෙදෙනාටම ආශිර්වාද ගරු විදුහල්පති පියතුමා ප්‍රමුඛ කන්‍යා සොයුරියන් ප්‍රමුඛ සමස්ත දහම් ගුරු මණ්ඩලය වෙනුවෙන්ම ඔබ වෙත ගෙන එනවා. දයාබර සචිනී ඔබගේ නිහතමානීකම සහ ඔබගේ බැහැපත්කම මම අගය කරලා ඔබ වෙනුවෙන් මේ කරන කතාව ආරම්භ කරන්නට කැමැති. බොහෝ වෙලාවට තමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමුන්ට ලැබිය යුතු දේ වෙනුවෙන් සටන් කරන කෑ ගහන ගුරුවරු අතරේ ඔබට හිමි දේවල් පවා අහිමි වෙනකොට බොහොම නිහතමානීව හැමදේම ලොකු හිනාවකින් දරාගත්ත ඔබට සුබ අනාගතයක් වේවා කියලා මම ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ඔබව දහම් පාසලට යොමු කරන්නට මූලික වෙච්ච අමිල සර්වත් මම මේ අවස්ථාවේදී හරි ආදරේ මතක් කරනවා. ඒ වගේම ඔබ මේ කාල පරිච්ඡේදය පුරාවටම ගරු සුමිත් පියතුමා සමගත් ඒ වගේම ගරු අපේ වර්තමාන මේ සම්පාලක නිශාන්ත පියතුමා සමගත් අපේ දහම් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙලා කටයුතු කරපු ආකාරය අගය කරන්නට මා මේ මොහොතක් කරගන්නවා. ඒ වගේම ඔබගේ දෙමව්පියෝ ඒ අය දහම් පාසලේ වැඩ කටයුතු වෙනුවෙන් මීසමේ වැඩ කටයුතු වෙනුවෙන් අපට දක්වන ඒ සහයෝගයට ස්තුති කරන්නටත් මා මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේ මේ අයගේ ආශිර්වාදයෙන් ඔබ බොහෝ කාලයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසා රශ්මිකගෙනුත් මම හරි ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබේ ආශිර්වාදය තුලත් ඉදිරියටත් මොකද අපි දන්න දෙයක් දරුවෙකුට කියලා දෙනවයි කියන එක ලොකු පිනක්. ගොඩාක් ඔබේ වයසේ තරුණ දරුවෝ අතරේ ඔබ ගමේ ලොකු වරප්‍රසාදයක් ආශිර්වාදයක් ලැබපු දරුවෙක් දුවේ දහම් ගුරුවරියක් විදිහට. විවිධාකාර ගුරුවරු ඉන්නවා. ටියුෂන් කඩ කරන ගුරුවරු ඉන්නවා. නමුත් ඒ අය අතරේ ඔබ දන්න දේ බොහොම නිහතමානීව ඇවිල්ලා දරුවොත් එක්ක බෙදා හදාගෙන ඒ ඉරිදා දවස සුද්ධවන්තව ගත කරන්නට මම දන්නවා ඔබ ගොඩාක් වගකීම් එක්ක ජීවත් වෙන කෙනෙක්. ඒ වගකීම් පැහැර නොහැර කටයුතු කරන කෙනෙක්. ඒ වගේම මේ දහම් පාසල තුලත් ඔබට බාර කරපු වගකීම් ඔබ කවදාවත් නෑ බෑ නොකිය හරි ලස්සන හිනාවකින් ඒවා බාර අරගෙන කටයුතු කරපු දරුවෙක්. ඉතින් ඒ නිසා රශ්මිකගෙන් හරි ආදරෙන් ඉල්ලා සිටිනවා අනාගතයේදීත් ඔබගේ පෞල් ජීවිතයට බාධාවක් නොවන විදිහට කවදාවත් හිතන්නට එපා. ඉරිදා දහම් පාසලට එන එක පෞල් ජීවිතයට බාධාවක් නෙමෙයි, ඒක ලොකු ආශිර්වාදයක්. අද අපේ ඉන්නවා අවුරුදු 35ක 40ක දහම් ගුරු සේවය සම්පූර්ණය කරපු විවාහ ජීවිත ඉතාම හොඳින් ආදර්ශමත් ලෙස ගෙවන තමුන්ගේ දරුවන්ව හොඳ තැන්වලට ගෙනාපු දහම් ගුරුවරු. ඉතින් ඒ අයගේ ආශිර්වාදය ඔබට මඟ පෙන්වීමක් වේවි. ඒ අයගේ ජීවිත පැවැත්ම ඔබට ආදර්ශයක් වේවි ඔබේ ජීවිතත් ලස්සන කරගන්නට. ඉතින් දයාබර සචිනී, දයාබර රශ්මික සමස්ත පළඟතුරේ සාන්තානා දහම් පාසල වෙනුවෙන් විදුහල්පති පියතුමා වෙනුවෙන් ඔබට නැවතත් සුභාශිංසන ගෙන එමින් අපි ඔබට පිරිනමන තයාග පිරිනමන්නට අපේ දහම් පාසලේ ජ්‍යෙෂ්ඨ ගුරුතුමෙක් වෙන ලලන්ත සර්ටත් ඒ වගේම 6 ශ්‍රේණියේ ඉරේෂා මිස්ටත් 3 ශ්‍රේණියේ නිමාෂා මිස්ටත් ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. ජේසු පිහිටයි.
දෙවියන් වහන්සේගේ ඒක ජනිත පුත්‍රයාණන් වහන්සේ ඔබ වෙත දයාව දක්වමේ සැපෙහිදී හා දුකෙහිදී ඔබට ආධාර කරන සේක්වා. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ප්‍රේමේ ඔබගේ හදවත් නිරතුරු පූර්ණ කරන සේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද ශුද්ධාත්මයන් වහන්සේද ඔබ ආරක්ෂා කර රැක බලා ගන්නා සේක්වා. යන්න සමිදානන් වහන්සේ තුළ ප්‍රීතියෙන් ජීවත් වන්න. දිව්‍යන් වහන්සේට සෝස්ත්‍ර වේවා. අපි නැගිට සිටිමු. දෙමව්පියන් කරුණාකර ඉදිරියට පැමිණෙන්න. දයාබර සචිනි දයාබර රශ්මික ඔබේ අම්මා තාත්තා ඔබේ දෙමව්පියන් අද දවසේදී ඔබව මනාලෙක් මනමාලියක් කරලා තවත් ලස්සන කැදැල්ලක් හදන්නට අද ඔබව අලුත් ජීවිතයකට පිටත් කර හරිනවා. ඔබේ අම්මා තාත්තා ඔබේ සහෝදරයන් ජීවිතයේ දුක සැප බෙදා ගනිමින් ඔබට ශක්තියක් වුණා ඔබේ පවුල තුල. අද ඔවුන් ඔබ වෙනුවෙන් කළා ඒ හැම දෙයකටම ස්තුතිවන්ත වෙමි. දැන් යන්න ඔබේ අම්මා ළඟට ඔබේ තාත්තා ළඟට ගිහිල්ලා ඔවුන්ගේ දෙපා නැමද ඔවුන්ගේ ආශිර්වාදය ලබාගෙන ඔබගේ අලුත් ජීවිතය ආරම්භ කරන්න. Pontu pontu mal pohontu,
ළඟ නැති විට ඉරු සඳු මිලිනව ලෝකය නවතිනවා සුසුමක සිරවි හදවත නවතිනවා සුසුමක සිරවි හදවත නවතිනවා මට මුළු ලොවම ඔබයි මගේ මුළු ලොවම ඔබයි සිනහව කඳුල ඔබයි ජය පැරදුමත් නොබයි ඔබ ළඟ ඇති විට විකසිත වන ලොව පිබිදී නැහෙනවා හද ගැබ සහසක් මල් යලි පිබිදෙනවා හද ගැබ සහසක් මල් යලි පිබිදෙනවා මට මුළු ලොවම ඔබයි මගේ මුළු ලොවම ඔබයි සිනහව කඳුල ඔබයි ජය පැරදුමත් නොබයි මට මුළු ලොවම ඔබයි මගේ මුළු ලොවම ඔබයි සිනහව කඳුල ඔබයි ජය පැරදුමත් නොබයි සෙවනැල්ලත් මග හැර යන අඳුරේදිත් මාගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගේ ළඟටම වී ඔබ ඉඳමන් ගැයුපෙම් වදන් දෝරේ ගලා ගියා දැන් නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවලනා දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවී ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොතින් නැති පිටම අපිවම නැතිබුණා ඒ ගැන මං හිතනා විට කඳුලක් මොනනව මට නොදැනිම ඔබයින්දම ගැයුපෙම් වදන් දෝරේ ගලා ගියා දැන් ඔබෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවලනා දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවේ දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවේ හැම මොහොතේ ළඟින් උඹ හිටියොතින් නැති නුඹ හිටියදම සංසාර
අපේ ඉන්නවලට යාවේ හැම මොහොතේ ළඟින් උඹ හිටියොතින් නැති දවසක් නෑවේ අපිත් අපේ ඉන්නවලට යාවේ හැම මොහොතේ ළඟින් උඹ හිටියොතින් නැති පුංචි දඟකාරී දැන්න හැඩකාරී ඌයේ මූණ පෙම් පාට සඳපාන වගේ ඔන්න සබකෝල ඌයේ කවුද මොනවාද කීවේ දෙන්න මදහස් මදු සහදයේ පුංචි දඟකාරී දැන්න හැඩකාරී ඌයේ මූණ පෙම් පාට සඳපාන වගේ ඔන්න සබකෝල හුයේ කවුද මොනවාද කිවේ දෙන්න මදහස මදුසාදයේ සුදුරෝසයි මුහුණ පුරා රතුරෝසයි දෝත තරා හිනහෙන්නේ මල්වාගේ මනමාලියෝ දෙව්දුය ඇයාදරේ හිනහෙන්නේ මල්වාගේ මනමාලියෝ දෙව්දුය ඇයාදරේ සේලමුතුමාල අන්දා යාවි කරකාර බන්දා ගැහනු ළමයාගේ සඳ පෑයු සිහිනේ ඔන්න තනි නෑලු ආයේ ඉන්න කිරිකෝටු වගේ පුංචි මනමාලි නව ජීවිතේ